අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉදුණු කොකෝවා ගෙඩියකින් රසවත් පානයක් සහ එම ඇටවලින් කොකෝවා පවුඩර්ගේ ගෙදර තීම හදාගන්න ආකාරයයි. ඔබට මේ කොකෝවා ජූස් එක සීනි නැතුව උනත් පානය කළ හැකියි. එම කොකෝවා ජූස් එක හදා ගැනීමෙන් පසුව පළමුව කොකෝවා ඇට හොඳින් සෝදා ගන්න. ඉන් පසුව එම ඇට වතුර බහිනතුරු තබන්න. වතුර පැසීමෙන් පසුව එම ඇට අවන් එකක දමා හොඳින් රෝස් කරගන්න. හෝ කබලක දමා මද ගින්දරේ හොඳින් පැද ගැනීමටද පුළුවන්. ඉන් පසුව වියලුණු පොත්ත කොකෝවා ඇටයින් ඉවත් කරගන්න. ඉන් පසුව වියලුණු කොකෝවා ඇට කැබලි හොඳින් බ්ලෙන්ඩරයක තමා අඹරගන්න. මේ අඹර ගැනීමේදී කුඩා කොටස් වශයෙන් සහ කෙටි වේලාවකින් අඹරගන්න. දිගු වේලාවකින් ඇඹරීමේදී මෙය පේස්ට් එකක් බවට පත්වීමට හැකි නිසා අඹර ගැනීමේදී විමසිලිමත් වන්න. ඉන් පසුව එය ශීතකරණයක දමා පැය 24කින් පසුව නැවත පවුඩරයක් වනතුරු හොඳින් අඹරගන්න. ඔයාලටත් මේ ආකාරයටම ගෙදර තීම කොකෝවා පවුඩර් එකක් නැත්නම් චොක්ලට් පවුඩර් එකක් ඉතා ලේසියෙන් හදා ගැනීමට හැකියි.